ඉතින් what's up friends ඔන්න අද ප්ලේ කරන්නේ ලෙවල් ඩෙවිල් ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත් මේක පට්ටම ෆන් ගේම් එකක් කියලා කිව්වට බන් ටිකක් අමාරු වුණාට මට අමාරු නෑ මේකේ බන් ලෙවල් තියෙනවා අම්බානක මන් ලෙවල් ඔක්කොම ගේන්න හිතාගෙන ඉන්නවා මේකට like views comment out මං හිතනවායි කියලා තාම නම් හැබැයි බන් ටිකක් අඩු like comment එහෙම කමන්නේ ඉතින් මම මේක කොටස් වශයෙන් තමයි ගේන්න හිතාගෙන ඉන්නේ මේ තමයි පළවෙනි පාර්ට් එක බලමු සහෝදර සහෝදරයෝනේ ගේම් එකේ මොකද වෙන්නේ කියලා ඩෝ බැලුව බැලම නම් කිසි අවුලක් නැහැ පළවෙනි what එකේ මෙවරයි කමන්නේ තව පාර පෑන්න ඔතනින් පයින්න ඕන බා අන්න ඒකයි වැදගත් මෙතනින් පයින් ඩෝ පැවුන්නේ නෑනේ බන් මේ වෙන්නේ නෑ බං අඩු කවුද බං හිතුවේ එතනයි කියලා එකක්. එතන දාපු කාට ගහන්න ඕනේ. ඔක මට අහුවෙනවා කියලා පාර. එතන පයින්න ඕන ගයිස්. පයිමු කමන්නේ. පෑන්න තමයි. දෙක නෙමෙයි තුනනේ. අඩු ඒක නිකම්ම ගියානේ. ඊසි ගේම් මචං. අන්න ඒකයි වැදගත්. මේක හරි ඊසි. කියලා හිතුවට ඊසි නෑකෝ පට්න අමාරුයි. ඉදිරියට ඒක බලමු අපි අම්මා දැන් මොකද්ද කියන්නේ බලමු ඇස් අඩෝ මොකද්ද අම්මට සිරි ඩෝ කුමාරි පැවුනා එතනින් ඈ වෙලාව තමයි මගේ දෙවනි ලෙවල් එක මේ ලෙවල් අම්බානක තියෙනවා ගයිස් මට මේක එක වීඩියෝ එකකින් ගෙන්න බෑ පට්ට කෙටියක් තියෙනවනේ මම පොඩ්ඩක් අඩෝ තා පොඩ්ඩින්ම ඉවරයි ඈ කියවිද්දි පැන යන්නේ ඈ අඩෝ අනි ඉරයින් ඉතින් මේවා වෙන්නේ නෑ බං ඩෝ මේවා එනවා බං පැන්න පයිමු පොඩ්ඩක් වෙලා ඉඳලා මට සිර පැන්න ඊසි ගේම් ඊසි බං මට රං නේද අඩෝ මොකද්ද බං මේක ඉරයින් එක වාට් අඩෝ මොකද්ද බං මේ ඒක පැන්න ගමන් යන්න ඕනේ නැතිනේ අන්නේ ඊසි ගේම් බං අන්න ඒකයි වැදගත් මොකද වෙන්නේ මේ පාර දැන් නම් කිසි කලබලයක් නෑ ඔය අම්මට සිරි එනවා පල්ල අඩු ආවේ නෑ වෙලාවට ආවන ඉවරයි මල් ලෙෆ්ට් පද්ද මේ බැලූ බැල්මට රන් කරදරය අම්මට කරදරයක් නෑ කිව්වේ වගේ හෙන්න මරාලා ඉන්නේ බා යනවද නැද්ද අම්මට සිරි එනවා පල්ල අම්මට සිරි ආවේ නෑ වෙලාව තමයි මගේ යම් බලන්න අඩු එනවා පල්ල තව පොඩ්ඩෙන් ඉරයි නිති තුන්වෙනි ලෙවල් එක සුපිරිනේ මොකද්ද මේ ඉයර් ජම්ප් එකක් දාන්න බැරුණා සුපිරි මොකද්ද අඩු තව පොඩ්ඩේ ලෙෆ්ට් නේ එතන නිස්කලංක නිස්කලංක නේ ඒක එහෙන ඩේන්ජරස් ස්පොට් එක ඉයර් මම වෙන්නේ නෑනේ බා කොයි වරයි අඩු ආවනේ එක්කනේ අන්න මට දෙයක් කියන්න අමතුණා බෑන්ඩ් කරන්න මු කියන්න දෙන්නේ නෑනේ ඩෝ වෙලාව තාමත් වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැද්ද ලයික් එකක් දාමු සබස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවා නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාගමු කියලා අපි කිව්වට කරන්න නැතුන් ඉන්නවා බං අම්බාන ඒ වගේ ඔයාලා වෙන්න එපා සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න අඩෝ එනවා තව පොඩ්ඩේ ලෙෆ්ට් එතන ලෙෆ්ට් තමයි බා ද ඩෝන් ගෑවන අඩු එතනින් පයින්න බෑන් මේක ගයිස් අතන පොඩ්ඩක් නවතිනවා ඒ ටික අපි ඉන්න ඕනේ නැති අන්න එහෙම පොඩ්ඩක් අන්න දැක්ක ඊසි ගේම් මොකද්ද වෙන්නේ 4 වෙනි ලෙවල් එක මේකේ මොකද වෙන්නේ ඩු කොයින්ද බා ඉරාවට ඉයර වත් පයිමු අඩු අර අන්තිමේකට කලින් ගේනේ පයින්න ඕන එතනින් ඉන්න ඔව් පෑන් අන්න එහෙම ඊසි ගේම් අඩු තව කොයින් එකතු ගන්න තියෙන මේ වගේ උඩ යන්න තියෙන අඩු ලෙෆ්ට් නේ ඉතින් එතනම කමන්නේ වටපිට සද්ද එනවා නම් ගණන් ගන්න එපා තාම ඉතින් මයික් එහෙම නැහනේ හරිද ඔයාලට සද්ද ඇහෙනවද දන්නේ නැහැ ඇහෙනවා නම් කරන්න දෙයක් නැහැ ඒක මගේ වැරද්දක් නෙමෙයි එතනින් මොකද්ද වෙන්නේ මේ අයියෝ මං හිතන්නම් මේ උඩ එක ගන්න හොඳ නෑ බා ඒක ගත්තම තමයි මොකක්ද ජිරිබිරිස්ටක් වෙන්නේ ඒක ගන්න නැතුන්
ඉමුද බලන්න කියන්නේ. මොකද්ද වෙන්නේ? අන්න දැක්කනේ. ඒක ගන්න එපා. උඹලා මේ ගේම් එක ප්ලේ කරනවා ඇතිනේ. ප්ලේ කරනවා නම් ගන්න එපා උක. උක ගත්තොත් උඹලා ලෙප්. අඩු ඊසිනේ. ඊසි ගේම් බම් මෙව්වා. දැන් මොකද වෙන්නේ? මොනවාද මේ බෝල? මට සිරි. ඒ වගේ හැප්පුණොත් පුපුරනවා. ඒ වගේ හැප්පෙන්න එපා. ඔයාලා ප්ලේ කරයිනේ මං හිතනවා ප්ලේ කරයි කියලා. ප්ලේ කරොත් ඔව් වගේ නා හැප්පෙන්න එපා. ඊසිනේ බා. මෙව අම්මට සිරි. එනවා යකෝ පුපුරන බෝල එනවා පැනපිය. අම්මට සිරි වෙනවා ඊයරයි. අයියෝ. කමන්නේ ආයෙත් යමු. එහෙම තමා ගේම් එක ගද්දි ලෙෆ්ට් වෙනවා. ඔවක් ගණන් ගන්න හොඳ නෑ අපි. දැක්කනේ. කෙම්ම ගැහුවා. කෙම්ම ගිහුවට දෙපාර. කමන්නේ. 5 වෙනි ලෙවල් එක. වෙන්න ඕනනේ. 5 තමයි. අම්මට මොකක්ද ඒ උන්? ඒ ඉස්සරහට යන බටන් එක ඔබ පස්සට යන්න එපා. අන්න දැක්කද පස්සට යන එක ඔබ ඉස්සරහට යන්න. අම්බලු ඇයි මේක එච්චර ඊසි කිය. බටන් දෙකනේ බා මාරු වෙලා තියෙන්නේ. මොකද්ද වෙන්නේ අම්මා? මේකෙත් එහෙමයි බං. මේකෙත් අමුතු සීන් එකක් කියන්නේ. මේ උලුත් අඩු. මේ උල් වල මේ පළවෙනි එකට මොකක් හරි වෙනවා. අනිත් ඒවාට වෙන්නේ නැහැ නේ. වෙන්නේ නැද්ද දන්නේ නැහැ. බලන්න ඕන. වෙන්නේ නැද්ද හුදුනේ? වෙන්නේ නැහැ. අවුලන්නේ මරු පට්ට ගේම් මේ මොනවක් ඔයාලා ප්ලේ කරලා බලන්න. සුපිරි ගේම් එකක් මේක. අඩු මේකෙත් එහෙම. මේ අර උඩ පයින් බටන් එක ඔබ මේව උඩ යනවා. අන්න මචං ටෙක්නොලොජිය. ඉයරයි එතන ඉයරයි ඉතින්. එහෙම තමයි පොඩ්ඩක්. දන්නේ නැද්ද ඉතින්? අඩු මේ අන්තිමේටත් එකක් ආවා බං. කද මොලේ මගේ. නැවති පැන යන්න ඕන මේ ගේම් එකේ බං. නැත්තම් ලෙෆ්ට් වෙන්න තියෙන අවදානම වැඩි. ඔය දැක්කනේ ඉයරයි. ඩු මේක මට හල්ක්ගේ බලය ඇවිල්ලා වගේ පේන්නේ නම් බං. ඩු මන්නේ හල්ක් වගේ අම්මට සිරි. හල්ක් වුණාමත් එපා නෝනේ බං. කොයිද යකෝ හල්ක් සුපිරින්. මේ හල්ක් වගේ සීන් එක තමයි යන්නේ නම් එන්න ජම්ප් එකක් දාන්න පුළුවන්. ඊසි. ඒවත් ඊසි. දන්නවනේ. වැම්පයර් කිං. ඉයරයි අයියෝ. මොකද වෙන්නේ අම්මට සිරි. මේකේ මොකක් හරි සීන් කෝඩ් එකක් තියෙනවා ගයිස්. හරිද? අපි අරකට ගිහිල්ලා මැද හරියට ආපු පැත්ත මාරු වෙනවා. බටන් දෙකේ. අන්න එහෙම සීන් එකක් යන්නේ. දැක්කනේ? ඔය මුකේ පැත්ත මාරුණා. මට ගේම ඊසි. කියලා දැනගන්න ඕනේ මේ ගේම් එක හදපු. 6 වෙනි ලෙවල් එකටත් ආවා ඉතින්. මොකද්ද වෙන්නේ? අම්මට සිරි කොටු හැල්ලනවා පළ අම්මට සිරියකෝ. මේ බය කරනවා බම් මේ ගේම් එකේ උන් ඕනට වැඩිය heart attack එකට આવුත් ඉවරයිනේ බම් මෙතන. ගේම් ගහගා ඉද්දි heart attack ආව. ඉවරයි. ඒ උනාට වැඩ නැහැ මං දිනනවා. මොකක්ද ඒ උනේ? ඒක පොඩ්ඩක් දන්නේ නැද්ද? මේක බං යන ගමන් තියෙද්දි අන්න එහෙම. යන ගමන් පයින්ඩ තියෙන්නේ. කියවෙන්නේ නැහැ බං ඔය සමහර එව්වා මොකද්ද මේ? අඩු. ඉයරයි. මොකද්ද මේක? මෙතන බයි යන්නේ අමුතුම සීන් එකක්. දෙපැත්තෙන් එනවා අපිට තියෙන්නේ ඌට පයින්ද. හරිද? ලෙෆ්ට් වෙනවා ලේසියෙන්. කමන්නේ අපි පැනලා බලමු පුළුවන්ද කියලා. පැන්නා. අඩු. ඉයර. ඒ පැන්න ගමන් නෑ ආපු ගමන්ම පයින්න ඕන නැති බං එහෙම සීන් එකක් යන්නේ මේකේ. බලමු. අන්න දැක්කන් ඊසි ගේම්. මොකද වෙන්නේ? නැති වුණා. අන්න එකක් ආවා. පයිමු ඩු නැති වෙනවා. මේක නැති වෙයිද? නැති උන්නේ පයිමු පැන්න. හරිනේ ඉතින්. මොකද්ද මේ පඩිපෙල් සීන් එකක් යන්නේ මෙතන? අඩු හැලෙනවා. ඉයරයි. අරක වැටුනේ නෑනේ. බලමු. අඩු. බයි හිතනවා බයි කෙද්දි. කමන්නේ නැවතෙමු මේකනේ. ඔව්. මේක තමයි. ඊසි ගේම් ඉවරයි. අදට ඉතින් මෙතනින් වැඩේ නවත්තමු. ඉතින් ඒ බං. ඉතුරු එක මං ගේන්නේ part 2 එකේ. හරිද? වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. එහෙනම් dear fans, goodbye.